ඕනෑම සේවාවක් හරියට පවත්වාගෙන යන්න නම් ඒ සේවාව ක්‍රමානුකූලව ඒත් එක්කම හොඳ ගුණාත්මක භාවයෙන් යුතුව ඒ සේවාවන් සපයගෙන යන්නට ඕනේ. හැබැයි මේ ගුණාත්මක භාවය පිළිබඳව අපි දැනුවත්ද? අපි ඒ සපයන සේවාවන් හරියාකාරව සපයනවද? ඒ සේවාවන් නිසියාකාරව පවත්වාගෙන යනවාද? ඇත්තටම අපි මේක ඉගෙන ගත යුතු කාරණාවක්ද? ඕනම ආයතනයක අපි හිතමු හෝටල් ශේෂ්ත්‍රය ගත්තොත්. විශේෂයෙන්ම ගත්තොත් මේ සංචාරක කර්මාන්තය ආශ්‍රිතව මේ හෝටල් ශේෂ්ත්‍රය ගැන අපි කතා කරනවා. හැබැයි මේවායේ අපි දෙනවා විවිධ සේවාවන්. මේ සේවාවන් පවත්වගෙන යනකොට මේ සේවාවන් නිසියාකාරව පවත්වගෙන යන්නේ කොහොමද? හොඳ සේවාවක් ලබා දෙන්නේ කොහොමද? මෙන්න මේ වගේ කාරණා ඕනෑම ආයතනයක තියෙනවා. ඉතින් හැබැයි කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇත්තටම මේ සත්කාරය කියන එක හරිම වැදගත් වෙන ඕනෑම සේවයක. මේ සත්කාරය අපි හරියට දන්නවද? ඉතින් මේ වගේ අපිට ප්‍රශ්න කරන්න පුළුවන් යුගයක මට හම්බ වෙනවා හරි අපූර්ව පොත් දෙකක්. ඉංග්‍රීසියෙන් ලියවිලා තියෙන පොත් දෙකක්. හැබැයි මම හිතනවා මේක සිංහල භාෂාවෙනුත් ඒ වගේම දෙමළ භාෂාවෙනුත් ලියුණා නම් තවත් හොඳයි කියලා. මොකද අපේ රටේ භාෂා තුනම නියෝජනය වෙන නිසා. Master Guide on Hospitality. ඒත් එක්කම Hospitality Supervision. මේ කෘතීන් දෙක තමයි අද මගේ අතේ තියෙන්නේ. අපි මේ ගැන කතා කරන්න මේ කෘතියේ නිර්මාතෘවරයාට ආරාධනා කළා සුබෝධ අංගම්මන මහතාට. ආයුබෝවන්. හොඳයි. අපි සුබෝධ මහත්මයා මුලින්ම මේ පොඩ්ඩක් මතක් කරමුකෝ මේ සේවාව කියන එක. සත්කාරක සේවාව. අපි බොහෝ විට අපි කතා කරන මාතෘකාවක්. එතකොට මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස මොකක්ද? ආගන්තුක සත්කාර කියන එක මුළු ලෝකෙම තියෙන එකක්. ඒකින්ද ඒ ගැන දැනුම ගන්න ලංකාවේ පොත් තිබුණ නෑ ඔය ඉස්සෙල්ලා. ඊට පස්සේ තමයි මම හිතුවේ ඒ අඩුව පුරවන්න තමයි ඔය පොත ලිව්වේ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක මේ ඇත්තටම උගන්වන්න දෙයක්ද පොත් වලින් කියවන්න දෙයක්ද අපිට මේක අලුත් දෙයක්ද කියලා. දැන් ඔබතුමා විශ්වාස කරන හැටියට අපි හොඳට ආගන්තුක සත්කාර දාන්න රටක්. හැබැයි දැන් අපි හරියටම මේක දැන් අපි දැන් කෙනෙක් ආපුවම කතා බහ කරන එක තේ එකක් දෙන එක නිවසකට ආපුවමත් අපි කරන දෙයක්නේ. හැබැයි මේක සාමාන්‍ය සේවාවන් හැටියට ලෝකේ පවතින්න අවශ්‍ය වෙන්නේ ඇයි? ආගන්තුක සත්කාර තේකක් දෙනවට වැඩිය ඔබට කිය දෙයක් තියෙනවා ඒකේ. දැන් හොටෙල්ස් වලට ගියාපම ඒක කොටස් හතරකට බෙදෙනවා. ෆ්‍රන්ට් ඔෆිස්, හවුස්කීපින්, ෆුඩ් ඇන්ඩ් බෙවරේජස්, කිචන් කියලා. ඒ කොටස් තුන විෂයන් තුනක්. ඒ කියන්නේ ඒ කවුරු හරි ආගන්තුක සත්කාර සේවයේ වැඩ කරනවා නම් එයා කැමති කොටසේ කට්ටියට ඉගෙනගෙන ඒ ඒරියා එකේ වැඩ කරන්න පුළුවන්. ඉතින් මේ මගේ පොතේ ඔක්කොම කවර් වෙනවා. හොඳ අපි මේ කොටස් ටික වෙන වශයෙන් මොකද දැන් මේ අද දවසේ කතා කරන පොත් වැඩසටහනට සම්බන්ධ වෙන හැම කෙනෙක්ම බලාගෙන ඇති මේ ආගන්තුක සත්කාර මේ පොත ඇතුලෙන් අපිට මොන වගේ දේවල් ඉගෙන ගන්න තියෙන්නේ. අපි දන්න ආගන්තුක සත්කාර නෙමෙයිද මේවා අලුත් දේවල් තියෙනවද? එහෙම නැත්නම් මේකේ ටෙක්නික්ස් තියෙනවද? එතකොට මොකක්ද අපි මේක ඉගෙන ගන්න ඕනේ කියලා කුතුහලයක් තියෙන්න පුළුවන් කෙනෙකුට. දැන් මම ඉස්සෙල්ලා කිව්වාගේ කොටස් හතරක් තියෙනවානේ. එකක් තමයි හවුස්කීපින්. හවුස්කීපින් එකේ අපි ඉගෙන ගන්නවා කොහොමද කාමරයක් පිරිසිදු කරන්නේ, টয়ලට් එකක් ක්ලීන් කරන්නේ, පබ්ලික් ඒරියාස් ක්ලීන් කරන කොහොමද හරියට ඇඳක් කෙලන්නේ කියන හැමදේම මේ පොතේ අඩංගුයි. එතකොට ෆ්‍රන්ට් ඔෆිස් කෑල්ලේ කොහොමද ගෙස් කෙනෙක් ආපම වෙල්කම් කරන්නේ, කොහොමද ෆෝන් එකට කතා කරන්නේ, ඒ ඔක්කොම අඩංගුයි දෙවෙනි කොටසේ ෆ්‍රන්ට් ඔෆිස් කොටසේ. එතකොට ෆුඩ් ඇන්ඩ් බෙවරේජස් කොටසේ කොහොමද ප්ලේට්ස් කැරි කරන්නේ, කොහොමද නැප්කින්ස් ෆෝල්ඩ් කරන්නේ, it has a responsible service of alcohol. මොනවාද alcohol different percentage of alcohol තියෙනවා. ඒ සම්බන්ධ FMB food and beverages කොටසේ කතා වෙනවා. kitchen කොටසේ කතා වෙනවා මේ කොහොමද baking, roasting ඒ සම්බන්ධ cooking methods ගැන. එතකොට ඒක කොටස් හතරකට මූලික තියෙනවා. හොඳයි. එතනිනුත් මම යනවා කොටස් තව ඇතුළාන්තයට. දැන් ක්ලීනින් රූම්ස් වලදී මේ පොතේ බොහොම පැහැදිලිවම තියෙනවා ඡායාරූප සහිතව තියෙනවා. ඒක තමයි විශේෂත්වය තියෙන්නේ.
කොහොමද අපි රූම් එකක් ක්ලීන් කරන්න කියන එක. එතකොට දැන් මෙතනදී මම හිතන තව ටිකක් විග්‍රහ කරොත් ඔබතුමා වඩාත් පැහැදිලි වෙයි. දැන් රූම් එකක තියෙන ಜಾති තියෙනවා ගොඩක්. එතකොට අපි හිතමු ඇඳ කියන එක. දැන් ඇඳ උඩත් අපිට තියෙනවා ඇඳ මත ගත්තොත් එහෙම ගොඩක් ಜಾති තියෙනවා. අපිට කොට්ටේ තියෙනවා. එතකොට මේ දැන් අපි එළන බෙඩ් ෂීට් එක තියෙනවා. දැන් මේවා හිටන් වෙනම අපි ඉගෙන ගත යුතුද? අනිවාර්යෙන් වෙනම ඉගෙන ගන්න ඕනේ කොහොමද ඒවා මේ ඇඳට දාලා ඇඳ එලන්නේ කොහොමද කියන එක. මොකද නිකන් බෙඩ් ෂීට් එකක් දාලා ඇඳක් එලනවා නෙවෙයි හොටෙල්ස් වලට ගියාපාම ඒකට බෙඩ් රනර් එකක් දාන්න තියෙනවා. ඒ වගේ ඒ ගැන ඉගෙන ගන්න ඕනේ. දැන් සුබෝධ මහත්මයා මම හිතනවා දැන් මේ පොතේ තියෙන සමහර කාරණා මේ හෝටලයකට ගියාම විතරක් නෙමෙයි. අපිට සමහර වෙලාවල් වලට මේක අපි රෝහලකට වෙන්න පුළුවන්. එතනින් මම හිතන්නේ නිවසෙන්ම පටන් ගන්න පුළුවන් දෙයක්. නිවසේ තමන්ගේ ගෙදර තමන්ගේ ඇඳ ලස්සනට එලා ගත්තා තමන්ටම සන්තෝෂයි. මගේ ගෙදර උනත් මම බෙඩ් රන් එකක් දාලා ලස්සනට එලලා තියාගන්නේ. ඉතින් තමන්ටම තමන්ගේ ගෙදර ඒ විදිහට තියාගන්න මේ පොතෙන් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා දැන් ගොඩක් වෙලාවට මේ මං හිතනවා මේ තරුණ පරම්පරාවට මේ නව යෞවනයන්ට මේක වඩාත්ම ප්‍රයෝජනවත් කියලා. මොකද දෙමව්පියෝ සෑම දෙයක්ම කරලා දෙන්න පුරුදු වෙලා තියෙනවා. කෑම ටික කවන තැන ඉඳලා නේ. හැබැයි දැන් අපි හිතමු මෙහෙම හැදෙන දරුවා දවසක හෝටල් ශාස්ත්‍රයේ රැකියාවකට යනවා. ඔන්න දැන් මේ දේවල් ඉගෙන ගන්න සිද්ධ වෙනකොට හිතෙන්න පුළුවන් මොන කරදරයක්ද මේක කියලා. මට අම්මා තාත්තා ගෙදරදී ඔක්කොම ටික කරලා දුන්නා. හැම දෙයක්ම මේ මට අතට පායට වැඩ කරලා දුන්නා. මට මේ ශාස්ත්‍රයේ රැකියාව හම්බ වෙන්නේ නැහැ. අපි හිතමු අපිට හම්බුණා මේ රෝහලක රැකියාවක්. එතකොට අපිට රෝහලේදීත් අපිට ඇඳ සකසන්නට ඕනේ. මේ හෝටලේ විදිහට නොවුනත් නමුත් ක්‍රමානුකූලව සකසන්න ඕනේ. එතකොට එතනදිත් අපි යමක් ඉගෙන ගන්නට වෙනවා. ඒ විතරක් නෙමෙයි මං හිතන්නේ මේ පිරිසුදු කරනවා කියන එක. ඒකත් අපි හරියට ඉගෙන ගන්න ඕනේ. දැන් අපි ගෙදරදී අපි අපේ වැසිකිළිය කැසිකිළිය අපි පිරිසුදු කරගන්නේ නැත්නම් අපිට රැකියාවකට ගිහිල්ලා මේ වැඩේ කරන්නත් බෑ. ඒ නිසා මේ සුබෝධ මහත්මයාගේ මේ කෘතීන් දෙක පුළුල් පරාසයකට විහිදිලා තියෙන්නේ. මම ඒකයි කිව්වේ මේක සිංහල භාෂාවෙනුත් දෙමළ භාෂාවෙනුත් ලියුණා නම් තවත් වටිනවා. මොකද දැන් බොහෝ පිරිසක් ඉන්නවා මේ ගමින් නගරයට ඇවිල්ලා මේ හෝටල් ශාස්ත්‍රයට එහෙම පිවිසෙන අය. ඒගොල්ලෝ ඉංග්‍රීසි මාධ්‍ය ඉගෙන ගන්නවා. නමුත් අර මූලිකවම මම හිතනවා විශාල පාඩමක් ඉගෙන ගන්න පුළුවන් මේ පොත් දෙකෙන්. ඒ භාෂාවන් දෙකිනුත් ලියුණා නම් තව තියෙනවා ගොඩක් තොරතුරු කතා කරන්න. විරාමයක් අරගෙන කතා කරමු. හොඳයි, විරාමෙන් පසුව යලිත් කතා කරන පොත්. සුබෝධ මහත්මයා දැන් මේ කෘතියට ඇතුළත් කරලා තියෙනවා විශේෂයෙන්ම මේ ආහාර සැකසුම කියන එකේදී. අපි කොහොමද මේක සත්කාරක සේවාවක් විදිහට පිළිගන්වන්නේ කියලා. දැන් මෙතනදී මම හිතනවා තවම අපි මේ අපේ රටවල් විශේෂයෙන්ම ලංකාවේ ගොඩාක් ඉතින් මේ තරු පහේ හෝටල් වල නම් මේ තත්ත්වය දකින්න නැහැ. හැබැයි දැන් අපි හිතමු නගරයේ තියෙන පුංචි හෝටලයක ඒ රෙස්ටුරන්ට් එකක මට හිතෙනවා තවමත් අපි කියන්නේ සර්විස් එක හොඳ නැහැ කියනවා නේ. එතනට ගියා නමුත් අපිට සෑහෙන වෙලාවක් ඉන්න උනා. අපි කියන දේ උනේ නැහැ. අපිට අවශ්‍ය දේ උනේ නැහැ. දැන් මෙහෙම වෙන්නේ මේ තියෙන මේ ඔබ කියන දැනුවත් භාවය නැති හින්දා නේද? අනිවාර්යෙන් දැනුවත් භාවය නැති හින්දා තමයි එහෙම වෙන්නේ. ඒකට මේ පොතෙන් අපිට ලැබෙන පණිවිඩය මොකක්ද එතන? මේ පොතෙන් මේ හැම කොහොමද ඒක හරි පිළිවෙලට කරන විදිය තියෙනවා. අනික පර්සනල් හයිජීන් උනත් ඕකේ තියෙනවා. එතකොට අපේ ස්ටාෆ් එකේ උනත් හයිජීන් ගැන ඕකේ කතා කරලා තියෙනවා. ඒ අතරේ මම දකිනවා මේකෙදී සාමාන්‍යයෙන් අපි මෙහි භාවිතා කරන දැන් විශේෂයෙන්ම මේ කෑම ආශ්‍රිතව අපිට තියෙන විවිධ අපි සාමාන්‍ය සිංහලෙන් කියන්නේ හැන්ද ගෑරුප්පුව මේ දේවල් පවා කොහොමද අපි පාවිච්චි කරන්න කියන දැනුවත් භාවය තියෙනවා නේද මේ පොතට ඇතුළත් කරලා එක වර්ග කට්ලරි පිඟන් ගැන කොහොමද පිඟන් හෝල්ඩ් කරන්නේ වේටර්ස්ලා විදියට මට මේ ඡායාරූප කිහිපයකුත් පෙන්වීමේ හැකියාවක් තියෙනවා. අපි ආහාර ගන්න පිළිවෙල ගැන අපි කතා කළොත්
ආහාර ගන්න මේසේ කොහොමද කට්ලරි තියෙන විදිය ඕකේ තියෙනවා. දැන් කෑම කෝසස් 4ක්ද 5ක්ද ඒක අනුව තමයි කට්ලරි තියලා තියෙන්නේ. ඒ අනුව තමයි එක එකට පාවිච්චි කරන්න තියෙන්නේ. හොඳයි දැන් බැරි වෙලා හරි දැන් අපි දැන් මේ දේවල් දන්නතු වෙනස් විදිහකට පාවිච්චි කරන්න ගියොත් එහෙම එතකොට අපිට කම්ප්ලේන් එකක් එනවානේ. අපිට එන සේවාවන් සපයන පැත්තෙන් අපිට එනවා කම්ප්ලේන් එකක්. එතකොට මම හිතනවා ඒක ආයතනයටත් ඊටාම නරක විදිහට බලපාන්න පුළුවන්. මේ විදිහට දැන් මේ පුහුණු කිරීම කොහොමද කටයුතු කරන්නේ? මේවා ආයතනගත වෙලා කරන අවස්ථාවන්ද තියෙන්නේ කොයි විදිහටද? සිලොන් හොටෙල් ස්කූල් එක තියෙනවානේ. ඉස්සර සිලොන් හොටෙල් ස්කූල් කිව්වේ. දැන් කියන්නේ ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් හොටෙල් මැනේජ්මන්ට් ඇන්ඩ් ටුවරිසම් ඒකේ තියෙනවා සර්ටිෆිකේට් කෝස් තියෙනවා ඔය ඒරියාස් 4ටම වෙනම. ෆ්‍රන්ට් ඔෆිස් වලට වෙනම කෝස් තියෙනවා. හවුස් කීපින්, ෆුඩ් ඇන්ඩ් බෙවරේජස්, කිචන්. ඒත් යමුනොත් දැනුම ලබා ගන්න පුළුවන්. කොයි විදිහටද ඔපරේෂන් එක කරන්නේ මුළු තැන්ගේ? ඒකේ කිචන් එකේ එක්සිකියුටිව් චෙෆ් ඉන්නවා. ඊළඟ ෂූ ෂෙෆ් ඉන්නවා. ඒ විදිහට ඕගනයිසේෂන් chart එකක් තියෙනවා ඒකට. ඒකත් මේ පොතේ අඩංගු කරලා තියෙන ඕනෙක් කෙනෙකුට දැනගන්න පුළුවන් එක. ඒත් එක්කම මේවේ පාවිච්චි කරන භාජනයි මේ විදිහට වෙනම මේ භාජන පවා නම් කරලා තියෙන්නේ මේ පොතට. මේකේ ඔබට මම පෙන්වන්නම් සමීප රූපයක් අරගෙන. ඔය එක භාජන එක ආහාර පිසීම සඳහා තමයි අවශ්‍ය වෙන්නේ. ඒවා වෙන වෙනම ඒකට අදාළ ඒවා තමයි පාවිච්චි කරන්න ඕනේ. හොඳයි ඔබට පුළුවන් මේ පිළිබඳවත් දැනුවත් වෙන්න අපි මුළු තැන්ගෙයි විශේෂයෙන්ම හෝටලයක් තුල මුළු තැන්ගෙයි. හැබැයි මේක මේ හැම හෝටලයකම දකින්න ලැබෙන්නේ නැති තත්වයක් නේද? කොයි වගේ හෝටල් වලටද මේ විදිහටම මේ පිළිවෙලටම තියෙන්නේ? ස්ටාර් ක්ලාස් හොටෙල්ස් වල තියෙනවා. හොඳයි අපි තවදුරටත් මේ පිළිබඳව තොරතුරු ලබා ගන්නවා නම් ආහාර පාන ගැනත් මෙතනදී සඳහන් කරලා තියෙනවා. මම මේ ගැනත් පොඩ්ඩක් කැමතියි ඔබතුමා. ඔය ෆ්‍රයි කරන අයිටම්ස් තමයි ඔය දාලා තියෙන්නේ පින්තූරේ. ඔය චිප්ස් අනම්මන ඒ වගේ ෆ්‍රයින් යටතේ කුකින් මෙතඩ් එක ගැන ෆ්‍රයින් කියන්නේ. ඔව්. අපි එහෙමනම් කෙටි විරාමයක් අරගෙන තව මේ කෘතීන් වල තියෙන තොරතුරුත් එක්ක ඔබව දැනුවත් කරන්නට සූදානම්. හොඳයි විරාමෙන් පසුව යලිත් කතා කරන පොත්. තවත් කෘතියක් සුබෝධාංගම්මන මහතා විසින් රචනා කරලා තිනවා හොස්පිටැලිටි සුපර්විෂන්. දැන් මේ සත්කාරක සේවාවේදී අපි මේ සුපර්විෂන් එක කොහොමද සිද්ධ වෙන්න ඕනේ? මේකත් ඇවිල්ලා එක මිෂන් එකක්. ඔව්. දැන් සුපර්වයිසර්ස්ලට පොතක් ලියලා නැහැ හොස්පිටැලිටි ඉන්ඩස්ට්‍රි මේක තමයි පළවෙනි පොත. මේකේ මූලික අවශ්‍ය දේවල් තියෙන හොස්පිටල් සුපර්වයිසර්ස්ලට. hospitality supervision, hospitality staffing, marketing, entrepreneurship, artificial intelligence in hospitality industry ඒ ටික තමයි මූලිකව මේ පොතේ අඩංගු වෙන්නේ. ඊට පස්සේ ඒක කොටසින් කොටස විග්‍රහ කරලා තියෙනවා. එතකොට සුපර්විෂන් කැලේ පළවෙනි කොටසේ සුපර්වයිසර් දාලා තියෙන organizing, planning, leading, controlling කියන areas ඒවා අර මැනේජ්මන්ට් ස්ට්‍රක්චර් එකේ ලයින් මැනේජර්ස්ලට සුපර්වයිසර්ස්ලට අවශ්‍ය දේවල්. ඒ ගැන මේක පොතේ විග්‍රහ කරලා තියෙනවා. ඊට පස්සේ ස්ටාෆින් කොටසේ recruitment, selection, training and development ඒ සම්බන්ධව මේ පොතේ කතා වෙලා තියෙනවා. එතකොට මාකටිං කොටසේ 5Ps, 7Ps, service marketing ගැන මේ පොතේ හොඳට විග්‍රහ කරලා තියෙනවා. ඊට ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එකේ කොහොමද ස්ටාෆ් එක මොටිවේට් කරන ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එක කියන එකයි කොහොමද ඒක පාවිච්චි කරලා තියෙන හොස්පිටැලිටි ඉන්ඩස්ට්‍රි කියන එක තියෙනවා. ඊට පස්සේ එන්ටර්ප්‍රෙනර්ෂිප් එකේ තියෙන්නේ දැන් සුපර්වයිසර් ලෙවල් එකේ ආපම ගොඩක් කට්ටිය හදනවා තමන්ගේ බිස්නස් එකක් කරගන්න. ඒ වගේ බිස්නස් එකක් කරනවා නම් ඒකට කොහොමද එන්ට වෙන්නේ කොයි වගේ ගතිගුණ තියෙන කට්ටියද හරියන්නේ කියන ගැන
කතා වෙලා තියෙන එක. හොඳයි දැන් මෙතනදී කොච්චර දුරකට උපයෝගී කරගන්න පුළුවන්ද මැනේජ්මන්ට් එකකට මැනේජ්මන්ට් එකක් තමයි මේ ඔක්කොම ටික ෆන්ක්ෂන් කරන්න ඕනේ මොනවද තියෙන අභියෝග මැනේජ්මන්ට් එකකට මේ විදිහට අපි ක්‍රියාත්මක වෙන්න නම් මේ වගේ ආයතනවල මැනේජ්මන්ට් එකේ ගොඩක් වෙලාට එන ප්‍රශ්නයක් තමයි ට්‍රේන් ලේබර් නැති වෙනවා. මොකද කට්ටිය දැන් හොටෙල් ඉන්ඩස්ට්‍රි එකට ආපුවාම ඒ කට්ටිය ටික කාලයක් ඉඳලා එක්ස්පීරියන්ස් කරන් රට යනවා. එතකොට ආයෙ ට්‍රේන් ලේබර් නැති වෙනවා. ආයෙ ස්කූල්ස් වලින් අරන් ඒ කට්ටිය ප්‍රැක්ටිකල් ට්‍රේනින් දීලා ටිකක් කාල පුරුදු වුණාම තමයි ඒ කට්ටිය හරියටම ෆන්ක්ෂන් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ කට්ටිය කරන්නේ වෙන රටවල වලට යනවා. මොකද ලෝකෙ හැමතැනම තියෙන එක හොස්පිටැලිටි කියන්නේ. ඒ කියන්නේ ඉහළ ඉල්ලුමක් තියෙනවා නේද? ඉහළ ඉල්ලුමක් තියෙනවා. සහ ලංකාවෙන් බොහෝ විට මම හිතන්නේ මේ යුරෝපීය රටවල් වලට ඉල්ලුම වැඩි ශ්‍රී ලංකාව වගේ රටවල් වලින්. ඔව්. අපේ අර සිලෝන් හොටෙල් ස්කූල් එකේ ක්වොලිෆිකේෂන් එක හැමතැනම මේ රෙකග්නයිස්. ඒකයි වර්ක් එක්ස්පීරියන්ස් එක ගත්තාම මොකද ලංකාවට සාපේක්ෂව පිටරට හොඳ පඩියක් හම්බ වෙනවා ඔය වගේ රැකියාවන් වලට. ඒකින්ද ගොඩක් කට්ටිය හදන්නේ එක්ස්පීරියන්ස් අරන් රට යන්න. එතකොට හොටෙල්ස් වලට ප්‍රශ්නයක් වෙනවා ස්ටාෆ් එක. ඒක තමයි ගොඩක් වෙලාට තියෙන ප්‍රශ්නයක් හොටෙල්ස් වල. එතකොට මේ තත්ත්වය අවම කරන්න මොන වගේ පියවරයන් ගන්න පුළුවන්ද? අවම කරන්න හොටෙල් ස්කූල්ස් වැඩි කරන්න ඕනේ. ඊට පස්සේ ඒකෙන් එන කට්ටිය ඉන්ඩස්ට්‍රි එකේ දාන්න ඕනේ වැඩිපුර ට්‍රේනිස්ලා විදියට අරන්. ඒක තමයි එක ක්‍රමය. I think incentives වැඩි කරන්න බලන්න ඕනේ හොටෙල්ස් වලින්. දැන් උනත් සර්විස් charge එකෙන් 10% 15% ඒ වගේ ඒ කට්ටියගේ මේ වැඩ කරලා තියෙන එක්ස්පීරියන්ස් එක දෙනවා. ඒකත් ඉන්සෙන්ටිව් එකක් ඒ කට්ටියට රැඳිලා ඉන්න. දැන් අපි දකිනවා මේ ගොඩක් ග්‍රාමීයව මේ ආගන්තුක සත්කාර සඳහා සේවාවන් ලබා ගැනීමේ ආයතනවලට පුහුණු වෙන්න එහෙම නැත්නම් සම්බන්ධ වෙන්න එහෙම නැත්නම් වෘත්තීය වශයෙන් එකතු වෙන්න කැමැත්තක් තියෙනවා. හැබැයි දැන් මේවට තියෙන අවස්ථාව ඉගෙන ගැනීමට තියෙන අවස්ථාව ඔබ කිව්වා වගේ හරිම අඩුයි ආයතන. ඒ තියෙන ආයතන වලිනුත් මම හිතන්නේ ඉගෙන ගන්න ටිකක් ලොකු මුදලක් වැය වෙනවා මේ ගොඩක් ග්‍රාමීය දරුවන්ට මේ වගේ තැන්වලට එන්නට තියෙන අපහසුවකුත් අපි දකිනවා. ඔව් එහෙමත් තියෙනවා. ඊට අමතරව දැන් අලුතින් ඇවිත් ඉන්න හොටෙල් ස්කූල් අර ප්‍රමිතියට නෑ අවශ්‍ය. ඒකෙන් බොරුවට මොනවාරි උගන්වලා සර්ටිෆිකේට් එකක් දීලා එවනවා. දැන් සිලෝන් හොටෙල් ස්කූල් එක කියන්නේ එහෙම ආණ්ඩුවේ ගන්නේ. ඒකට හරිය ප්‍රමිතියට ඒක ඉගෙනීම කටයුතු කරනවා. ඉතින් කවුරු හරි හොටෙල් ඉන්ඩස්ට්‍රියට එනවා නම් ඒ කට්ටියට ඉගෙන ගන්න ඕන නම් අනිවාර්යෙන් ඉස්සෙල්ලා බලන්න ඕනේ ඉන්ස්ටිටියුට් එක හොඳ ඉන්ස්ටිටියුට් එකක්ද කියලා. නැත්නම් හම්බෙන සර්ටිෆිකේට් එකනොත් වැඩක් නැහැ ඉන්ඩස්ට්‍රියට කියලා වැඩ කරන්න බැරි නම්. දැන් මේ වගේ පුහුණු වෙන කාලය තුල අපිට පුහුණු වෙන්න තියෙන දේවල් මොනවද කියන එක. දැන් අපි හිතමු අපි සම්බන්ධ වෙන්න කැමැත්තක් තියෙන්නේ උයන පිහින දේවල් වලට. එහෙමනම් අපි අනිවාර්යයෙන්ම මුළුතැන්ගේ බාරව තමයි අපි කටයුතු කරන්න ඕන. හැබැයි එහි තියෙන්නට පුළුවන් අලුත්ම උපකරණ. නමුත් දැන් මේ කියන ආයතනවල ඒ වගේ දේවල් නැත්තම් එතකොට මම හිතන්නේ ආපහු අපි ගිහිල්ලා වෘත්තීය මට්ටමේ සේවාවන් සපයනකොට අපිට අන්න ප්‍රශ්නයක් වෙනවා. ඔව් වෘත්තියට ගියාට පස්සේ ඊට නිකම් බුර බැනුම් අහනවා ඉගෙනගෙන නැහැ නේද හරියට. ඉතින් ගොඩක් වෙලාට සර්ටිෆිකේට් කෝස් එක ඉවරනාට පස්සේ 6 months ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් දානවා. දැන් සිලෝන් හොටෙල් ස්කූල් එකේ 6 months දානවා. ඒකෙන් තමයි කට්ටියට හරියට මේ උපකරණ අතපත ගාලා ඉගෙන ගන්න පුළුවන්. මේ ශාස්ත්‍රයට විනය නැත්නම් ඩිසිප්ලින් එක කොච්චර වැදගත් වෙනවද? 100ක් වැදගත්. මොකද අපි කස්ටමර්ස්ලත් එක්කනේ වැඩ කරන්නේ. අපිට ඉවසීම තියෙන්න ඕනේ. මොකද කස්ටමර් is always right කියලා අපි කියන්නේ. ඒකින්ද අපි වැරදි වුණත් කස්ටමර් වැරදි වුණත් අපි sorry කියලා apologize කරන්න. අනික අපේ hygiene එක 100%ක් තියෙන්න ඕනේ. මේ නියපොතු කපලා කොණ්ඩේ කපලා ප්‍රසන්නව ඉන්න ඕනේ. මොකද අපි කස්ටමර්ට ප්‍රසන්ටබල් වෙන්න ඕනේ.
ඒ වගේම මම හිතනවා මේ මානසික සෞඛ්‍ය පිළිබඳවත් මම මෙතනදී ඊටාම ඉහළ මට්ටමක තිබිය යුතුයි මේ වගේ සේවාවන් වල නියැලෙනවා නම්. ඔව්. අනිවාර්යයි. මොකද විවිධ තරාතිරම් වල පිරිස් අපිත් එක්ක ගැටෙනවා. ඒ අයගේ අවශ්‍යතාවයන් අනුව ඒ අයගේ ඉල්ලීම් අනුව අපට වැඩ කටයුතු කරන්න වෙනවා. ඉතින් ආහාර පාන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි නවාතැන් ගන්න කාමරය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් කටයුතු වෙන්න පුළුවන්. හැබැයි අපි හැම විටම හරීම පරිස්සමට එන කස්ටමර්ට සැලකුවේ නැත්නම් ඒක ප්‍රශ්නයක් වෙනවා. ආයතනයත් ඉවරයි. ඔව්. ඔව් අපි හැම කෙනෙක්ම ඉවරයි. මම හිතන්නේ මේක තදබල විදිහටම බලපාන්නේ විශේෂයෙන්ම මේ වෙනකොට දැන් 2025 වසරේදී සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා විවිධ වූ වැඩසටහන් දියත් කරනවා. එතකොට මේ වසරේදී මම හිතන්නේ දැන් වසර අවසාන වෙනකොට විශාල පිරිසක් සංචාරකින් විශාල පිරිසක් 2025 වසර වන විට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තියෙනවා. හැබැයි අපි හරි ආගන්තුක සත්කාර සේවාවක් ලබා නොදුන්නොත් අපිට අර හැමදාම අපි යන්න හදන ඉලක්කයට යන්න බැරි වෙනවා. මම හිතන්නේ පසුගිය කාලවකවානුවත් අපිට බොහෝ විට විවිධ කාරණා බලපෑවා, කොවිඩ් එක බලපෑවා, රටේ ආර්ථික ගැටලු බලපෑවා. ඒක වෙනම කාරණා. නමුත් මම හිතනවා 2025 වසරේ ඉඳලා අපිට අලුත් ගමනක් යන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ අලුත් ගමන යන්න නම් අනිවාර්යෙන්ම මේ වගේ කෘතීන් කියවලා ඔබ මේ ආගන්තුක සත්කාර මොනවද කොහොමද කරන්නේ මේවැ අඩංගු දේවල් මොනවද කියන එක පිළිබඳව ඔබ දැනුවත් වෙලා ඉන්නට ඕනේ. ඉතින් ඒක නිසා මේ සම්බන්ධයෙන් වෘත්තීය මට්ටමේ පුහුණුවක් ලබන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් එහෙම නැත්නම් මේ වෙනකොටත් වෘත්තීය සේවාවන් වල නියැලිලා ඉන්නවා නම් මේ සම්බන්ධයෙන් ඒ විතරක් නෙමෙයි මම හිතන්නේ පාසල් අවදියේ ඉඳලා ඔබ ඉගෙන ගත යුතු බොහෝ කාරණා තමන්ගේ ජීවිතයට වැදගත් වෙන බොහෝ කාරණා මේ කෘතීන් දෙක තුල තියෙනවා. Master Guide on Hospitality ඒ කෘතිය එකක් මම හිතනවා මේක වෙනමම මේ ඔබට දැනුවත් වෙන්න පුළුවන් අවස්ථාවක්. ඒ වගේම කළමනාකාරීත්වය තුල එහෙම නැත්නම් සුපර්වයිසර්ස්ලා තුල කොහොමද තමන්ගේ සුපර්විෂන් එක ගෙනියන්නේ මේ ආගන්තුක සත්කාරයේදී hospitality supervision මේ අනිත් කෘතිය. ඉතින් මේ කෘතීන් දෙකම මම හිතනවා ඔබේ ජීවිතයට ඊටාම වැදගත් වෙනවා. ඒක වෘත්තීය මට්ටමටත් වෙන්න පුළුවන්. ඔබේ ගෙදරටත් වෙන්න පුළුවන්. ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපේ සුබෝදාංගම්මන මහතාට මේ කෘතීන් දෙක පිළිබඳව කතා කරන්න. මට එක දෙයක් කියන්න තියෙනවා. ඔය Master Guide on Hospitality කියන පොත තමයි ලංකාවේ පළවෙනි hospitality සම්බන්ධව ලියවන පොත. ඔය ඉත ඉස්සෙල්ලා කවුරුත් ඒ සම්බන්ධව ලියලා නැහැ. ඉතින් ඒක නිසාම මේක විශේෂත් වෙනවා. හොඳයි. අද දවසේ අපි සුබෝධ අංගමන මහතාට සමුදෙන ගමන් කතා කරන පොත් වැඩසටහනින් සමුගෙන යනවා. සුබ දවසක්.